ICT with Lakshan Sriyaratna. පළවෙනි පාඩමේ පරිගණකයේ පරිණාමය කියන පාඩමේ ප්‍රශ්න බලන්න. පරිගණක තාක්ෂණයේ පළමු පරම්පරාවේ සිට නූතන පරම්පරාව දක්වා පරිණාමයේදී පහ සඳහන් කුමක් සිදු වීද? හරි. පරිගණක තාක්ෂණයේ පළවෙනි පරම්පරාවේ ඉඳන් නූතන පරම්පරාව. දැන් වෙනකන් මොකක්ද වෙලා තියෙන වෙනස කියලා අහන්නේ. ඒ පරිගණක වල සැකසුම් හැකියාව වැඩි වීම. ඒ කියන්නේ processing power එක වැඩි වුණාලු. හරිනේ processing power එක වැඩි වෙලා තියෙනවා. පළවෙනි වට සාපේක්ෂව දැන් කොහොමද වැඩි? හරි. B මධ්‍ය සැකසුම් ඒකකය තුල වර්ග සෙන්ටිමීටරයකදී ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව වැඩි වීම. හරි. CPU එකක වර්ග සෙන්ටිමීටරයක් ඇතුළේ තියෙන ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව වැඩි වුණාලු. එන්න වැඩි වුණා කියලා කියනවා. ඒක ඇත්ත පුතේ. හරිද? අපි කියනවානේ ට්‍රාන්සිස්ටර්ස් ගණනාවක ගුණ IC වල තුල තියෙනවා. IC ගණනාවක ගුණ අපි කියනවා මයික්‍රෝප්‍රොසෙසර් එක ඇතුළේ තියෙනවා. හරි. ඒක නම් උත්තරේ හරිනේ. අරක ඇතුළේ CPU එක ඇතුළේ ට්‍රාන්සිස්ටර්ස් ගණනාවක් තියෙනවා. ඒක ඇත්ත. හරි සෙන්ටිමීටරයකදී ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව වැඩි වීම. C පරිගණක වල ආචාර්ය ධාරිතාවයේ ස්ටෝරේජ් කැපැසිටි එක වැඩි වීම. හරිනේ ආචාර්ය ධාරිතාවය කොහොමද වැඩි වෙන්නේ පුතේ? හරිද? ඔයගොල්ලන්ට අර මම දැක පිච් එකක් තියෙනවා සාමාන්‍යයෙන් මෙගාබයිට් එකක්ද කොහෙද ලොකු වෙන සයිස් නිකන් පෙන්නයක් වගේ එකක් ලොකු වෙන ලොකු සයිස් එකකට හදලා තියෙනවා. හරිද? දැන් එහෙම නෑනේ. දැන් එන්න ප්‍රමාණය කුඩා වෙනවා. හරිද? අපි කියනවා හැමදේම කුඩා වෙනවා. හැබැයි කැපැසිටි එක වැඩි කරන්න පුළුවන්. හරිද? එතකොට පරිගණකයේ ආචාර්ය ධාරිතාවය අපි ගත්තොත් එහෙම hard disk එකේ ධාරිතාවය වැඩි, කැපැසිටි එක වැඩි. එතකොට ඇත්තටම මේ උත්තර තුනම හරි. හරි. අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් ABC සියල්ලම හරි කියලා. ඒ කියන්නේ හතරවෙනි උත්තරේ. ABC සියල්ලම හරි.